ආයුබෝවන් අපි මේ සූදානම් වෙන්නේ උදාවන 2026 වර්ෂය ඔබට මොනෑම් ආකාරයකට ග්‍රහ පිහිටීම ඔබගේ ලග්නයට මොනෑම් ආකාරයකට ග්‍රහ පිහිටීම ක්‍රියාත්මක වෙනවද කියලා විමසලා බලන්න. අපි මුලින්ම ප්‍රාර්ථනා කරනවා සියලු ග්‍රහ දෝෂ දුරු වෙලා ඇස්වහ කටවහ දෝෂ දුරු වෙලා ඔබගේ හිතේ තියෙන අයහපත් ස්වභාවයන් යටපත් වෙලා 2026 වර්ෂය ඔබට අතිසාර්ථක වර්ෂයක් වෙන්නේ කියලා අපි මුලින්ම ප්‍රාර්ථනා කරමින් අපි බලමු ඔබගේ ලග්නයට මොනෑම් ආකාරයකට ග්‍රහ පිහිටීම ක්‍රියාත්මක වෙනවද කියලා. තුලා ලග්නය සම්බන්ධව අරගෙන බලන විට ලග්නාධිපති සිකුරුගේ ලග්නය ඒ වගේම තමයි අවුරුද්ද ආරම්භ වෙන අවස්ථාවේදීම සිකුරු ග්‍රහයා තුන්වැන්න තුල රවි අඟහරු බුධ සමග බලවත්ව ගෝචරය වෙනවා. බ්‍රහස්පති ග්‍රහයා 9 වෙනි තුල ගෝචරය වෙනවා වක්‍ර ගමනක්. ඒ වගේම තමයි සෙනසුරු ග්‍රහයා 6 වෙනි තුලත් රාහු 5 වෙනි තුලත් තමයි ගෝචරය වෙන්නේ. ඒ වගේම තුලා ලග්නය සම්බන්ධව අරගෙන බලන විට මිශ්‍රඵල අවුරුද්දක් තමයි මෙම 2026 කියන වර්ෂය. හැබැයි අයහපත් පැත්තට වඩා සුබඵල පැත්තට තමයි මෙම වර්ෂය තුලා ලග්න හිමියන්ට බලය තියෙන්නේ. ඒ වගේම තමයි ග්‍රහ පිහිටීම එක්ක අරගෙන බලන විට උසස් අයගේ උදව් උපකාරාදිය ලබාගෙන සාර්ථකත්වය සඳහා තමන්ට යොමු වෙන්න පුළුවන් වර්ෂයක් තමයි 2026 වර්ෂය. විශේෂයෙන්ම තුලා ලග්න හිමියන්ට විදේශගත වීම තුළින් තමන්ගේ ආදායම් සාර්ථක කර ගැනීමට හැකියාව පවතිනවා. විදේශගත වෙන්න ඉතාමත්ම යහපත් වෙනවා වගේම තමයි ප්‍රමාද වෙමින් තිබූ විදේශ ගමන් 2026 වර්ෂයේ මුල් කොටස තුල නියතවම සාර්ථක වෙනවා. ඒ වගේම ඔබගේ විදේශ ගමන ජයග්‍රාහී බවට පත් වෙනවා. ඒ වගේම ඔබගේ සාර්ථකත්වය ඇති වෙනවා. ඒ වගේම තමයි ආර්ථික ශක්තිය අතින් අරගෙන බලද්දී මුල් මාස 3 ඔබ අධික වියදම් කරන බව පෙන්වුම් කරනවා. මුල් මාස 3 ඔබට අධිකව වියදම් බෙදෙනවා. ධන හානි, මිල මුදල් හානි බලවත් වෙනවා. ඒ වගේම කිසිම තේරුමක් නැති දේ වෙනුවෙන් වෙහෙසිලා අතරමඟ ඇතෑරලා දානවා පටන් ගන්න කටයුතු මුල් කාල සීමාව තුළ ඔබ බලාපොරොත්තු වන දියුණුවට නොයෑම නිසා අතරමැද ඇතහැරලා දාන බවක් පෙන්වුම් කරනවා. නැවත වතාවක් ඔබ මාර්තු මාසෙන් පසු කාලය කටයුතු ආරම්භ කරනවා. එම කටයුතු වලින් ඔබට ජයග්‍රහණය ලබා ගන්න හැකියාව පවතිනවා. ඒ වගේම ඔබට සහෝදර පාර්ශවයේ අයගෙන් උසස් වූ උදව් උපකාර ලැබෙනවා. ඔවුන්ගෙන් ඔබට නියතවම යහපත් වූ ආකාරයට හිතට සැනසිලිදායක විදියට ඔවුන් ඔබට උදව් උපකාර කරන බවක් තමයි පෙන්වුම් කරන්නේ. රැකියාව සම්බන්ධව අරගෙන බලන විට රැකියාවේ සුවිශේෂී වෙනසක් සිද්ධ වෙනවා ජුනි මාසයෙන් පසුව. ඔබට මුල් කාල සීමාව තුළ රැකියාවන් බලාපොරොත්තු වුණාට රැකියාරක්ෂා කටයුතු සඳහා යහපතක් උදා කරන්නේ නැහැ. ඔබට වඩා අඩු සුසුකම් තියන අය ඉදිරියට ගියත් ඔවුන් රැකියාවන් ලබා ගත්තත් ඔවුන් රැකියාවේ දියුණුවක් ඇති කරගත්තත් ඔබට රැකියා ලැබීම් අතින් මුල් කාල සීමාව තුළ යහපතක් නැහැ. හැබැයි අග කොටසේදී ඒ කියන්නේ ජූලි අගෝස්තු සැප්තැම්බර් කියන මාස වෙන විට ඔබ බලාපොරොත්තු වෙන ඔබගේ සුසුකම් අනුව ඔබට ලැබිය යුතු නියම ලැබීම නියම රැකියාව ලැබෙන බවක් පෙන්වුම් කරනවා. ඒ රැකියාව අනිත් රැකියාව වගේ නෙමෙයි ඔබේ ජීවිතයේ ඊ타ත්ම සුවිශේෂී පෙරලියක් කරන ඊ타ත්ම ඉහළ තනතුරු දක්වා ඔබ අරගෙන යන රැකියාව බවට පත් වෙනවා. ඒ වගේම තමයි ගෞරවනීය රැකියාවන් ලබන්න ඔබට 2026 ජූලි අගෝස්තු සැප්තැම්බර් යන මාස හේතු වෙනවා. ඒ වගේම තමයි කරන රැකියාවෙනුත් ඔබට මුල් කාල සීමාව තුළ දියුණුවක් නැතුණත් අග කොටසේදී දියුණුව ඇති වෙනවා, උසස් වීම ඇති වෙනවා. ඔබ හිතන යහපත් වූ ස්ථාන මාරුව ඔබට ලබා ගන්න හැකියාව පවතිනවා. ඒ වගේම තමයි ගෘහ ජීවිතය සම්බන්ධව අරගෙන බලන විට නිවාස ලැබීම්, දේපල සම්පත් වල වර්ධනය වීම, ඒ වගේම තමයි වර්ෂයේ අග කාලය වෙන විට ඔබට නව මිලදී ගැනීම, ඒත් එක්කම දේපල මිලදී ගැනීම, නිවාස මිලදී ගැනීම ආදියට ඉතාමත්ම යහපත් බවක් පෙන්වුම් කරනවා. ඒ වගේම තමයි නිවාස අලංකරණය, නිවසේ ආගමික උත්සව, නිවසේ ආගමට සම්බන්ධ වෙන උත්සව, ප්‍රීති උත්සව ආදියටත් 2026 වර්ෂය හේතුවක් බවට පත් වෙනවා. ඉතාමත්ම දුර බැහැර ඉඳලා කලකට පසුව ඔබට ඔබගේ පරිණි මිතුරෙක් හමුවීමක් නිසා ඔබට ඔහුගෙන් ඉතාමත්ම ඉහළ උදව් උපකාර 2026 වර්ෂය තුළදී ලැබෙන බවක් පෙන්වුම් කරනවා. හදිසි ධන ලාභ වලටත් ඒ අතරම හේතු ඇති වෙනවා. ඒ වගේම තමයි ඔබ නැන්දම්ම මාම පාර්ශවයේ ඔබගේ නැන්ද මාම පාර්ශවයේ ඥාතීන් සමග
යම් අමනාප වීමකට ඒ වගේම හිත අමනාප වීමකට හේතු වෙන සිදුවීම් වලට ජූලි මාසත් අගෝස්තු මාසත් අතර කාල සීමාව තුළ හේතු වෙන්න පුළුවන්. ඔවුන් සමග හිත අමනාප වීම ආදී ඇති කරගන්න හේතු ඇති වෙන්න පුළුවන්. යටපත් වෙලා තියෙන සතුරු කරදරය යලි මතුවෙනයි කියලා කිව්වොත් මම නිවැරදියි. ඒ වගේම තමයි විවාහ අපේක්ෂාවෙන් ඉන්න අයට 2026 වර්ෂයේ තාමත්ම සුබඵලයි. යහපත් විවාහ ලැබීම, ඒ වගේම මංගල යෝග ක්‍රියාත්මක වීම, යුග ජීවිතය තුළ උවත් සාර්ථකත්වය සහ යහපත් බව, බලවත් බව ඇති කරගෙන කටයුතු කරන්න අවස්ථාව උදා කරගන්න පුළුවන්. හැබැයි දරුඵල සම්පත් සම්බන්ධව අපි විමසලා බලද්දී නව දරු උපත් සඳහා නම් 2026 වර්ෂය යහපත් බවක් පෙන්눔 කරන්නේ. එවැනි බලාපොරොත්තුවක් තියෙනවා නම් විශේෂ ලෙස වෛද්‍ය උපදෙස් මත කටයුතු කරන එක තමයි යහපත් වෙන්නේ. හදිසි ගබ්සා වීම, ගර්භාෂගත ආබාධ, ශල්‍ය කර්ම ආදියට පවබලක් වෙන්න පුළුවන්. එම නිසාවෙන් නවදරු උපත් සම්බන්ධව හිතනවා නම් ඊටමත්ම කල්පනාකාරීව සහ සැලකිලිමත් යුතු බවක් තමයි ග්‍රහ බලය අනුව පෙන්눔 කරන්නේ. අධ්‍යාපනය සම්බන්ධව අරගෙන බලන විටත් තුලා ලග්නයෙන් උපන් ඔබට අධ්‍යාපනයට 2026 වර්ෂය යහපත් බවක් පෙන්눔 කරන්න. තමගේ උත්සාහය තරමට ප්‍රතිඵල ලබා ගැනීමට නොහැකි බවකුත්, ඒ වගේම තමන් මහන්සි වුණාට බලාපොරොත්තු වන ප්‍රතිඵලයට තමන්ට යා නොහැකි බවකුත්, ඒ වගේම ප්‍රතිඵල අතින් ඔබ යම් දුර්වලත්වයකට පත්වීමකුත් 2026 වර්ෂය තුළ පෙන්눔 කරන නිසාවෙන් ඔබ ඊටාත්ම කල්පනාකාරීව කටයුතු කළ යුතුයි, කල්පනාකාරී විය යුතුයි. ඒ වගේම ප්‍රේම සම්බන්ධතාවයන් වලට සුබ වර්ෂයක් නෙමේ. තමන් රැවටීමටපත් වෙන්න පුළුවන්. තමන් බලාපොරොත්තු වෙලා ඉන්න, තමන් අනාගතය ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්න සම්බන්ධය කඩාකප්පල් වෙන්න පුළුවන්. තමන් රැවටීමටපත් වෙන්න පුළුවන්. විරහ දුක වේදනාව ඔබට විඳින්න සිද්ධ වෙන්නත් 2026 වර්ෂය තුළ ග්‍රහ බලය පෙන්눔 කරලා තියෙනවා. කල්පනාකාරීව කටයුතු කිරීම තුළින් ඔබට මෙම අපල ගැටලු මග හරවා ගැනීමට හැකියාව උදා වේවි. ඔබට තෙරුවන් සරණයි.